මේ ඔයාලට පේන නුවරඑළියේ තියෙන ලස්සන හොටෙල් එක ගැන තමයි අද මම රිවිව් එක අරගෙන එන්නේ. ඔයාලට පේනවා ඇති අද අපි ඉන්නේ The Golden Reach Hotel එකේ. අපි අතරට ගිහිල්ලා බලමු කොහොමද කියලා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපි ලස්සනට වෙල්කම් කරා. ඉතින් මෙන්න මේ වගේ තමයි Golden Reach Hotel එක තියෙන්නේ. හරිම ලස්සනයි. ඔන්න ඉතින් Golden Reach Hotel එක ඇතුළට ආවට පස්සේ අපිට හම්බුණා රසම රස කොෆි. ඊට පස්සේ අපි ගියා මෙතන ඉඳන් අපේ රූම් එකට. දැන් අපි ගිහලා බලමු කොහොමද අපේ රූම් එක arrange වෙලා තිබුණේ කියලා. මේ තියෙන්නේ අපේ family room එක. දැන් ඔයාලට පේනවා ඇති. හරිම ලස්සනයි. ලස්සනට මේ වගේ බෙඩ් එක තියෙනවා. ඉතින් ඊට පස්සේ මේක අපි 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. family room එකේ අපි 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. මේ වගේ ලස්සනටම rooms දෙකම arrange කරලා තියෙනවා. මෙතන single bed එකක් තියෙනවා. මෙතන king size bed එකක් තියෙනවා. හරිම ලස්සනයි. ලස්සනට mirrors තියලා ඔක්කොම arrange කරලා තියෙනවා. අපිට tea එක හැමත් මෙතනදීම හදා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ වගේ හරිම ලස්සනට හරිම neat එකට ලස්සනට තියෙන තැනක් තමයි මෙතන. මේ තියෙන්නේ attached bathroom එක. මේ ඔයාලට පේනවා ඇති අංග සම්පූර්ණ attached bathroom එකක් මෙතන තියෙනවා. shower area එක වෙන් කරලා තියෙනවා. towels දාලා හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් මේ bathroom එකේදී ඔයාලට මේ දේවල්වත් ලබා ගන්න පුළුවන්කම දෙනවා. මෙන්න මේ වගේ අල්මාරි එකක් තියෙනවා. මේ TV එක මේ හැම දෙයක්ම අපිට room එකට මෙහෙම තියෙනවා. හරිම ලස්සනයි. හරි ලස්සන වගේම තමයි හිතෙන වෙන තැනක් මෙතන Golden Reach Hotel එක. හරිම ලස්සනයි. පුදුම ලස්සනයි. neat එකටම clear එකටම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි ඒත් එක්කම තිබ්බ deluxe room එකක් තමයි මේ තියෙන්නේ. මේ ඔයාලට පේනවා ඇති ඒ room එකත් හරිම ලස්සනයි. මේ විදිහට හැම දෙයක්ම arrange කරලා තියලා තියෙනවා. ඔයාලට tea එක හදා ගන්න පුළුවන් මෙතනදීම. බලන්නකෝ මේ ඔයාලට පේනවා ඇති. අපි දැන් එළියට චටා ගිහලා බලමු. එළියට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි ලස්සනටම පේන වටපිටාවම ඔයාලට පේනවා. මේ ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ බඹර කැලේ ටී වැලි එක. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ ටිකට කියන්නේ මේ අපිට පේන්නේ ඉස්සරහින් පේන්නේ බඹර කැලේ ටී වැලි එක. ඒ වගේම දකුණු අත පැත්තෙන් තියෙනවා පිටතලාගල කඳු වැටිය. වම් අත පැත්තෙන් තියෙන්නේ කිකිලියාමාන කඳු වැටිය. ඉතින් මේ දෙක අතරින් මෙහෙට තමයි මේ Golden Reach Hotel එක තියෙන්නේ. ඉතින් මේ Golden Reach කියන නම වැටලා තියෙන්නේ මේකට මේ hotel එකටත් නම යොදාගෙන තියෙන්නේ. අපි හැමෝම දන්නවා රාසිගේ අවුව කියලා එකක් තියෙනවානේ. ඉතින් මේ රාසිගේ අවුව ලස්සනටම වැටෙනවා මේ රිච් එකට. මේ කඳු වැටියට. ඒක නිසා තමයි මේ hotel එකටත් Golden Reach කියන නම තියලා තියෙන්නේ. මෙතනදී ඔයාලට මේ room එකට ආවට පස්සේ ඔයාලට මේ වගේ මෙන්න මේ කියන ලස්සන view එක බලා ගන්න පුළුවන්. ඉතාලම පැහැදිලි දවසක නම් ලස්සන රාසිගේ අවුව වැටිලා මේ ලස්සන ඔන්න අපිට විඳ ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ වගේ හරිම ලස්සන තැනක් ලස්සන වටපිටාවක් තියෙන විදුරු තලාගල කඳු පන්තියේ වටියේ එක පැත්තකින් එක පැත්තකින් කිකිලියාමාන කඳු වැටිය. ඉතින් ඒ අතරේ තමයි Golden Reach එක තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ ඔයාලට පේන room එක අපි attached bathroom එකකට ගිහිල්ලා බලමු කොහොමද කියලා. තියෙන්නේ bathroom එක. මේ ඔයාලට පේනවා ඇති අපි කලින් ගියා අපේ bathroom එකට වගේම තමයි මේ bathroom එකත් ලස්සනටම තියෙනවා. හරිම ක්ලීන් එකටම හැම පහසුකමක් එක්කම හැම දෙයක්ම තියලා තියෙනවා. දැන් අපි ඩයිනින් ඒරියා එක පැත්තට ගියා. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට arrange කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනයි. මෙන්න මේ වගේ තමයි ඩයිනින් ඒරියා එක arrange වෙලා තියෙන්නේ. හරිම ලස්සනයි. මේකේ ඔයාලට පේනවා ඇති අර මේස උඩ තියලා තියෙන එක. ඒක ලුණු, රතු ලුණු වලින් තමයි එක කරලා තියෙන්නේ. රතු ලුණු කොළ එළියට ඇවිල්ලා හරිම ලස්සන ඩෙකරේෂන් එකක් තමයි එතන තියෙන්නේ. හරිම ලස්සනට arrange කරලා තිබ්බා ඩයිනින් ඒරියා එකම. ඉතින් අපි යන වෙලාව වෙනකොට ලන්ච් එකට එන අයට ඩයිනින් ඒරියා එක ලෑස්ති වෙන ගමන් තමයි තිබ්බේ. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සනයි. ලස්සන වටපිටාවක් එක තමයි මේ Golden Reach Hotel එක ගැන කියනවා නම් එහෙම වටපිටාව හරිම ලස්සනයි. පුදුම ලස්සනක් තියෙන්නේ. ඒක කියන්න තේරෙන්නේ හරිම ලස්සනයි. ඉතින් මේ වගේ ඔයාලට පේනවා ඇති පහලින් යනවා නුවර පාර, නුවරඑළිය පාර. මේ ඔයාලට පේන ආමත් Golden Reach Hotel එක ඉස්සරහා. මේ වගේ ලස්සනට මැනේජ් කරලා තියෙන ලස්සන hotel එකක් තමයි මෙතන. ඉතින් දැන් මෙන්න මේ විදිහට තමයි dining area එක arrange වෙලා තියෙන්නේ. මෙතනින් උඩටත් යන්න පුළුවන්. උඩත් තියෙනවා. හරිම ලස්සනයි. ඔයාලට මේ පේනවා ඇති. පේන විදිහටම හරිම ලස්සනට තියෙනවා. හැම දෙයක්ම ලස්සනට පිරිසිදුවට තියෙනවා. ඉතින් මෙතන action menu එකක් තමයි යන්නේ. මෙන්න මෙහෙම තමයි dining area එක arrange වෙලා තියෙන්නේ.